ඔව්. ඔබතුමාලා මෙහෙම හැසිරෙනවා නම් ඒ සභාවට කල් දාලා නතර කරන්න තමයි වෙන්නේ. ඔව්. මේ පන්තිවල දෙදෙනෙක් විතර කැපිට නැහැ. මේකෙන් ගෙදරට ගිහින් බලලා ඕක අතට ගෙදරට පිට වෙනවා. ඔව් හරි මම හිතුවා. මට තේරෙනවා. මට තේරෙනවා. අසස්තයි. ඔව්. බලන්න මම පොලිසිය ගාවට දැන් මගේ කණ්ඩායමේ දෙදෙනෙක් අස්වාදගත වෙලා. මම හිතුවා මෙහෙමයි. ඒක හරි වෙන්න පුළුවන්. නෑ මට තේරෙනවා. සුවිශේෂී වෙන්නේ නැහැ. මේ ඒ තත්ත්වය උඩ. ඒ තත්ත්වය උඩ අපි කොහොමද මේ නෑ ඔබතුමා පාටිනු මම ඒක මම නීතිය පැහැදිලි කරනවා. මේ සභාවේ දූරදර්ශන මේකේ සීට්ස් තියෙනවා 45ක්. මේකේ තියෙනවා සීට් 45ක්. මන්ත්‍රී දූර 45ක් තියෙනවා. එතකොට මේ සභාව පවත්වන්නට මේ සභාව නීත්‍යානුකූලව පවත්වන්න මට මෙතන ඉන්න ඕනේ 23 දෙනා. තේරෙනවද? මෙතන ඉන්න ඕනේ 23 දෙනා. දැන් මෙතන ඉන්නවා දෙන්නේ අඩු වුණාම කීයද? 43 දෙනෙක්. පැහැදිලිද? එතකොට මට දෙකක් අඩුයි කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබට ප්‍රශ්නයක් ඇති. තේරෙනවද? හරි ඒක හරි. මම නැවත රැස්වීම පටන් ගන්නවා 10:47ට. 10:47ට පටන්
master the corporate world. Join IIT. Register now. අජිත් සහෝදරයා ඒත් කණංකේ ඉඳලා ඉන්නේ ඒ වගේම කමනි සහෝදරියගේ මහත්යත් එක්ක ත්‍රිරෝද රතේ ගෙදරින් පිටවල දුන 8යි 10ට පමණ හැබැයි 8යි කාලා 8යි 20 වෙද්දී දිගටම දුරකථනයෙන් අපි අපේ മന്ത്രി සහෝදරිය සහ മന്ത്രി සහෝදරයා සම්බන්ධ කරගන්න බැලුවා. ඔවුන්ගේ දුරකථන වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අපේ සහෝදරයෙක් ඔවුන්ගේ නිවසට ගිහින් තියෙනවා. නිවස් වලින් කියලා තියෙනවා ඔවුන් අටපහ වෙලා අටෙන් පස්සේ ගෙදරින් පිට වෙලා කියලා. නමුත් මේක පැහැදිලි මේ වැලිගම කියන්නේ විශේෂයෙන්ම මරණීය තර්ජන අපි මරණය අතින් අරගෙන තමයි මේ මැතිවරණයට මුලපටන් ඉදිරිපත් වුණේ. විශේෂයෙන්ම මිදිගම අපේ නෝමන් සහෝදරයා මන්ත්‍ර අපේක්ෂකයට දිගට මරණීය තර්ජනය දීවිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නීතිඥ තාරක නානයක්කාර සහෝදරයට മന്ത്രി සහෝදරයට මරණීය තමන්ගේ දරුවා මරණ බවට මරණීය තර්ජනය කළ විපක්ෂයේ විසින් අපි කරුණු වාර්තා කරා අධිකරණයට. එහි උච්චතම අවස්ථාව අද දිනේ අපේ മന്ത്രി සහෝදරයෙක් සහ සහෝදරියෙක් ඉතාමත් සූක්ෂම ලෙස සංවිධානාත්මකව පැහැර අරගෙන තිබෙනවා. ඒක පැහැදිලි. මම සභාව කල් තිබ්බ ඇත්තටම මෙතන ලොකු ගැටලුවක් ඇති වෙච්ච නිසා 10:47 වෙනකම්. නමුත් දැන් මේ මුළු සභාවම වට කරලා තියෙනවා ප්‍රදේශවාසීන් විසින්. මම හිතන්නේ මට മന്ത്രിවරු හොයා ගන්නත් බෑ, අභිකරු හොයා ගන්නත් බෑ. මේක ඇතුළේ ඉන්නේ කවුද කියලා හොයා ගන්නත් බෑ ඇත්තටම. මම හැමෝගෙම අහන්න කැමතියි බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්, මේ බල ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් සභාව සඳහා සභාපතිවරයෙක් සහ උපසභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ කාර්ය සඳහා තමයි අද දවසේ පළාත් පාලන කොමසාරිස්වරයා විදිහට දකුණේ මම අද මේ අවස්ථාවට ආවේ. නමුත් ඒක කරන්න බැරි වුණා. නමුත් මම සභාව කල් තිබ්බා 10:47 වෙනකම්. දැන් නැවතත් මම උත්සාහ කරන්නේ සභාව ආරම්භ කරන්න. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ ශාලාවේ රැස්ව සිටින ඔබ සියලු දෙනාගේ ප්‍රදේශවාසීන් හෝ වේවා කවුරු හරි මේ ශාලාවේ රැස්ව සිටින ඔබ මේ පිරිසෙන් මම අහනවා මට මේ සභාවේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඔබතුමන්ලා මේ ශාලාවෙන් ඉවත් වෙනවද කියලා. බොහොම කාරුණිකව මම ඉල්ලනවා. ඔයාලා මට දැනෙන දේ තමයි ඔබ යම්කිසි කරුණක් හේතුවෙන් මේ සභාවේ කටයුතු මට ඉදිරියට කරගෙන යන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ නිසා මේ බොහොම කනගාටුවෙන් උනත් මට සිද්ධ වෙනවා. අද දවසේ මේ ප්‍රථම රැස්වීමේ කටයුතු මෙතකින් නිමා කරලා සභාව අඩාලව කල් තියන්න දින නිර්ණයකින් තොරව නැවත ඒ සභාව රැස් වෙන දිනය අද දවසේ ඉඳන් මාසයක් කියන දිනය කාලයක් ඇතුළත දිනයක් වෙනවා ඇති. මම ඒ දැන්වීම සභාවකට ලියාපදික පැරෙන් දන්වන්නම්. ඒ නිසා අදට මේ සභාවේ කටයුතු මෙතකින් අඩාලව කල් තියෙනවා. පොලිසිය විශ්වාස නැහැ. අපි කොහොමද පොලිසිය විශ්වාස කරන්නේ මෙච්චර දෙයක් වුණාට පස්සේ?
ඔබතුමාලගේ ආණ්ඩුව නම් ඔබතුමාලගේ ධනාධිපති නම් මේ යුනිෆෝම් එකට කරු කරපුවා පගාව ගන්න නැති මිනිස්සු. යුනිෆෝම්